පැමිණී සිටින සියලුම මහත්මා මහත්මයන්ගෙන් අවසරයි. තමුන්නාසලා මෙච්චර වෙලාවක් ගීත ඇහුවා, නාට්‍ය සම්දර්ශන බැලුවා, නොඑක් දේවල් කෙරුවා. සාමාන්‍යයෙන් මටත් පොඩි ආරාධනාවක් ලැබුණා. මම පොඩි විකට සම්දර්ශනයක් කරන හුවා පැලස්ස කියලා ටෙලි නාට්‍යයක් තිබුණා, චිත්‍රපටවල තිබුණා හැම දෙයක්ම. ඉතින් මට පුළුවන්කම සාමාන්‍යයෙන් තියෙනවා. ඒක නිසා මම කල්පනා කරුවා පොඩ්ඩක් අපේ වැඩිහිටි සමිතියේ මට ආරාධනාවක් ලැබුණා. ඒක නිසා මම හුවා පැලස්ස පොඩ්ඩක් රඟ දක්වනවා. මේ හදිසියෙන් මොනවා හරි කඩිනක් කරගෙන තියනවා නම් මේක හිතන්න එපා. මම මේ කල්පනා කෙරුවේ කදිලා. මේ පාර මොකද්ද කරන්නේ කියලා ඕ. ඒ කිව්වේ මම. නෑ මොලන් ඉතින් මෙව්වට ගියන්ට කරන්නේ දේවල් නෙමෙයි කදිලා. ඒකේ හින්දා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලලා ඉුව කරන්න ඕනේ. ඔව්ම. ඒක හැබැයි අපි කරන දෙයක් පරිස්සම කරන්න ඕනේ. ඕම් මාම කෝරේ මහත්තයා කෝදේ මහත්තයෝ මම මේ උඹ මුලින් කියන තවයි යෝ හිතාන උන්නේ ගුරුනාන්සේ මාමා මෙව්ව ආවට ගියාට කරන්න ඕන දේවල් නෙවෙයි යෝ මං මේක ලේසියෙන් කතාරින්නේ බෝලන් කොහොදේ මොනවා කිපස් පුරස්නයක් තියනවා නම් මෙව්ව කියපන් බෑ ගුරුනාන්සේ දන්නවද විනා කරලා තියෙන හැන්නේ තිය බෝලන් කොහොදේ මහත්යෝ පිනක් දෙනවා තරවසර කෝල්ලේ මහත්යෝ මැනික තමයි කිව්වේ ඈ මැනික කිව්වා වෙන්න බෑ විනා වෙන්න බෑ එහෙමයි කෝල්ලේ මහත්යෝ බෝලන් පිනා මේවා වටියට කරන්න ඕන දේවල් නෙවෙයියෝ. ඒක නිසා කල්පනා කරලා බලලා කෝණගේ මහත්තයාට වචනක් දීපන්. අනේ මාමා මෙවට කියන්නේ ඕ කෝණගේ මහත්තයා නිසා තමයි මේවා කරන්න ගියේ. බෝලන් කෝණගේ මහත්තයෝ. පොඩ්ඩක් කල්පනා කරලා බලලා වෙච්ච සිද්ධිය කිව්වනම් හොඳයි නේද? නැත්ද කදිරා? ඔව් මාමා. බෝලන් මෙතෙන්ට තවත් කෙනෙක් එනවා. ගමන් ලොක්කා. අනේ කෝරළේ මහත්තයෝ මං එහෙම කරපු දෙයක් නෙවෙයි මේක. විනා තමයි කෙරෙන්නේ. මං විතරේ කියන්නම්කෝ. විනානේ නම් විතරේ කියපන් බලන්න. තරවසන කෝරළේ මහත්තයෝ මැනික තමයි කිව්වේ. වෙන්න බෑ විනා වෙන්න බෑ. අයි කෝරළේ මහත්තයා මැනිකෙන් කිව්වේ නැද්ද මොරුරු මස් කන්න ආදී කියලා? ඈ බෝලන් හැබෑව එදා කෝරළේ මහත්තයා මැනික මට විදිකන්දයා දුන්නේ මොනද කිදිමිට වෙයි කියලා. කෝරළේ මහත්තයා නිසා මැනිකට බුදු සත්‍යයක් ලැබෙන්න යනවයි කියලා. ඈ වෙන්න බෑ විනා වෙන්න බෑ. එහෙමයි කෝරළේ මහත්තයා මැනික තමයි කිව්වේ. අතියාපන් අඩාතියාපන් කෝරළේ මහත්තයෝ මොනරි ටික ගොවින්නේ නෑ. එහෙනම් ඉතින් අපි මෙව්වා කතා කරන්න ඕන දෙයක් නෙමෙයියෝ. ඊළඟ අපි කරන්නේ යන්නේ මම මේ කල්පනා කිදිවේ කදිලා මේ පාර අපේ පන්සලේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකයි මම නෑ බෝලන් ඉතින් මෙව්වා අපිට ගැට කරන්න ඕන දේවල් නෙවෙයි. ඒකෙත් අපි කල්පනා කරලා බලලා කරන්න ඕනේ. ඔන්න අපේ හාමුදුරුවෝ වදමනවා අපේ මං මේ මගේ වැලිච්චියේ පන්සලේ මොනවද දෙයක් කරන්න තමයි යෝ මං හිතානන්නේ අපේ හාමුදුරුවනේ. එහෙමනම් ඉතින් කෝරළේ මහත්තයා කියන්නකෝ බලන්න. මං මේ ගමන කවිපනක් ලැහැත්ති කරලා තියනවා.
ඒක දිනා තමුන්නාන්ති කයිකොනට ඇවිල්ලා අපේ ස්වාමීන් වහන්සේ මේ අපේ වැයිකියේ ඉන්න කෝරළේ ඇත්තන්ට කයිකොනක් ආයනා කරන්න කියන්න තමයි යෝ හිතාන්නේ. ඒකත් හොඳයි හැබැයි කෝරළේ මහත්තයෝ ඒ වුණාට ඉතින් කමේ කට්ටිය කැමති වෙන්න බෑ. ඉතින් කෝරළේ මහත්තයෝ මැනිකට කියන්නකෝ එහෙම කියන්න කියලා බෑ මෙව එහෙම කරන්න ඕන දේවල් නෙමෙයි පිනා. ඔන්න හාමුදුරුවොත් එනවා ඉතින් ආවනේ. හාමුදුරුවනේ එහෙනම් අපි කල්පනාක් එහෙම කියලා මේ වැඩේ කරමු. අපි නුවන් පැලැත්ත ඉදිරිපත් කරනකොට මෙහෙම කරනවා. ඒ වුණාට කෝරළේ මහත්තයා කවිබන පොඩ්ඩක් කියන්න හදන්නේ කියලා හාමුදුරුවන්ට මතක් වේදුවා. ජීවිතේ අඳුර බිඳ පාපයෙන් මිදෙන සඳ මාවතේ පිනට වැඩ වනපොතේ දහම් පද රඳවන්න සමන්වල පින්වතුනි නැවතිලා මොහොතකට අහනවද කසී රටෙහි දාඹ දිව පාරිසින්ද කලාබු මහරජ දනනායුන්ද රජ කර වන සාද ගුණදම් මැන්ද පමුණුගෙයක කුලයක පාරිසින්ද අපි බොහෝ සසන් කුමාර රුමුපදින්නේ පුරුන්දකය යානු වෙනි නාම දුන්නේ සියලු සැපන්ගෙන කුමරු වැඩෙන්නේ පරම්පරා ධනයෙහි මට සුවඳ මොහොතයි මේ වෙලාවේ කවි ගැන ලැබිලා තියෙන්නේ අපි ගුවන් පැලැස්සෙන් ඒක විතරක් කවියක් කියලා මම නිහඬ වෙනවා. ධනයට වස්තුවට නොමැත ආසයි දෙන්නේ සියලුම සම්පත් නැති බැයි අයට බෙදන්නේ තාපස විරින් අරගේ මම බවුන් වඩන්නේ මහන වෙලා හිමාලයමා වනකට වෙන්නේ දිනයන් නීත කාතර කොටේ ගාත වේසනියා පසුදා පියු පිලිස මහා වතට දියා ගෙන්ගෙට වැඩව කොට තම ආහාර සොයා ඒ රටසේනවි යාගේ දොර ගොඩට ගියා මට මෙතෙක් වෙලා ලැබෙන විනාඩි 7ක් පමණයි ඉතුරු ටික ඊළඟ කාලයේදී මම කියන බලාපොරොත්තු වෙනවා සාදු සාදු සාදු